මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීම යහපත් ක්‍රියාවක් බව කිසිවෙකුට විවාදයක් නැහැ. ඒ සම්බන්ධයෙන් රජය දැඩි ලෙස කටයුතු කරමින් සිටිනවා. තරාතිරම නොබලා මත්ද්‍රව්‍යයට සහ පාතාලයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගනිමින් ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් ඉන්නවා. නමුත් අපිට පෙනී යන දේ තමයි විපක්ෂයේ සියලු දෙනා මේකට කිසිම සහයෝගයක් නොදී ඒකට අකුල් හෙලන බවක් තමයි පෙනී යන්නේ. මේ තරම් යහපත් ක්‍රියාවකට අකුල් හෙලීම සැලකිල්ලට ගත්තම් විපක්ෂයේ බරපතල විකෘතියක් තියෙන බව මේ අවස්ථාවේ අපිට පැහැදිලි වෙනවා. ඒක කිසිම අවස්ථාවක දැකිය නොයුතු දෙයක්. ඒක විපක්ෂය ඊටාම යහපත් ක්‍රියාවකට බරපතල ලෙස විරුද්ධ වීම සහ ඒක විහිළුවට ලක් කිරීම වැනි කරුණු අපිට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ විපක්ෂයේ දරුණු විකෘතියක් තියෙනවා. ඒ විකෘතිය ඇති වෙන්න ඉඩකඩ තියෙන්නේ බොහෝ විට විපක්ෂයේ සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවතීමත් ඒ වගේම ඡන්ද කිරීමේදී ඔවුන්ගේ මුදල් ලබා ගැනීමත් නිසා වෙන්න ඕන. ඒක යම් තොරතුරු වලින් හෙළි වෙලා තියෙන ඒක නිසා වෙන්න ඕන. නමුත් බොරුවට හෝ මේකට සහයෝගය නොදී සිටීම විකෘතියක්. ඒකෙන් සිදුවන්නේ ඔවුන්ට හානියක් මිසක් යහපතක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක ඔවුන්ට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක ඔවුන්ගේ බුද්ධිය පිළිබඳ ගැටලුවක් වගේ මට තේරෙන විදියට. ඒ විපක්ෂ අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය ගත්තම ඒගොල්ලොන්ගේ යම් සම්බන්ධතා තියෙන බව පැහැදිලි වෙලා තියෙනවා. මේ තොරතුරු තියෙනවා, විමර්ශකයන්ට හමු වෙලා තියෙනවා යම් සම්බන්ධතා මුදල් ලබා ගැනීම. ඒක බොහෝ විට සිදුවන දෙයක්. ඒක සාමාන්‍යයෙන් කලිනුත් මිනිස්සු දැනගෙන හිටියා ඡන්ද සඳහා උන්ගේ මුදල් ලබා ගන්නවා කියලා. නමුත් අපි ගත්තොත් පෙරටුගාමීන් ගත්තම ඒගොල්ලෝ මේ මුදල් ලබා ගත්ත කියලා අපිට තේරුම් ගන්න අමාරුයි. සමහරට එහෙමත් තියෙනවද දන්නේ නැහැ. නමුත් දැන් පෙරටුගාමීන්ගේ පක්ෂයේ වසන්ත මුදලිගේ කියන කතාවක් ගත්තම් ඒගොල්ලොත් මේකට අකුල් වෙන ගතියක් තමයි පේන්නේ. සංගක්කාර ගල් බෝතල් මොනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ගල් ඒක නීත්‍යානුකූලව විකුණන දෙයක්. ඉතින් ඒක බොනවද නැද්ද කියන එක මිනිස්සුන්ගේ වැඩක්. සංගක්කාර බොන එකත් අපිට ප්‍රශ්නකුත් නෙවෙයි. නමුත් ඔහු මේ මත්ද්‍රව්‍ය, විස මත්ද්‍රව්‍ය පාලනය කිරීමෙන් වෙනුවෙන් ඒකට සම්බන්ධ වීමට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා වසන්ත මුදලිගේට. ඒක කිසිම ගැළපීමක් නැහැ. ඒකත් විකෘතියක්. එතකොට අපිට අනිත් පක්ෂ පිළිබඳව යම් සාධාරණයක් හරි කරන්න පුළුවන්. මේ පෙරටුගාමීන් ගැන අපි පොඩි හෝ ඇඟීමක් තිබුණු එක ඒකත් විනාශ කරගන්නවා. දැන් මේ වගේ කටයුතු කිරීම. ඒ කියන්නේ එයාලට අන්තිමට බලුවන් අර ගොඩටම වැටිලා. කවදාවත් ගොඩ එන්න නම් ලැබෙන්නේ ඔය විදියට මේගොල්ලොන්ට. මේගොල්ලෝ අපි හිතමු දැනට පාලන බලයේ සිටින ජාතික ධන බලවේගයේ යම් පිරිහුණු අවස්ථාවක් පැමිණියොත් ඊට අවස්ථාවක් ගන්නවත් තියෙන එක නැති කරගෙන තමයි තියෙන්නේ. මේ අනුව බැලුවන් සරත් පොන්සේකා පමණයි මේ අවස්ථාවේ විපක්ෂයේ ක්‍රියාභාරයේ යහපත් විදියට කටයුතු කරමින් සිටින්නේ. ඔහු අරගොල්ලට මහ විශාල සහයෝගයක් දක්වන්නේත් නැහැ. නමුත් විවේචන ඔහුට තිබුණත් ඔහු ඒ විවේචන ප්‍රසිද්ධියේ ලොකුවට කියන්නේ නැහැ. ඒක මේ අවස්ථාව නොවන් නිසා. ඒක නිසා මේ අවස්ථාවේ විපක්ෂයට සුදුසු එකම පුද්ගලයා හැටියට පෙනී සිටින්නේ සරත් පොන්සේකා පමණයි.